අද මම ලිපේ නාරං වලින් රස කෑමක් හදන්න යන්නේ. බලමුකෝ මොනවද කියලා. මේ මුලින්ම වැටි හට්ටියක් ලිපේ තියලා ඒකට විනාගිරි දානවා කෝප්ප භාගයක් වගේ. ඒ ටික රත් වෙන්න තියන්න ඕනේ. මේ තමයි අපේ ගහේ තිබ්බ නාරං. මේ දවස්වල නාරං හැදෙන හින්දා මට හිතුණා මේක මේ විදිහට හදලා තිබ්බොත් නාරං නැති දවසට අපිට මේ ප්‍රයෝජනයට ගන්න පුළුවන් කියලා. හොදලා වතුර හිදෙනකන් තියලා තමයි මම මේ නාරං ටික අරන් තියෙන්නේ. ඊට පස්සේ මේ රත් වෙච්ච විනාගිරිය වලට මම දාගන්නවා කෑලි මිරිස්, කළු කුඩු මිරිස්, ගම් මිරිස් චුට්ටක් දාගන්නවා, තුන පහ චුට්ටක් දාගන්නවා, ලුණු ටිකක් වැඩියෙන් දාගෙන විනාගිරිය වල සැර යන්න සීනි හැඳි දෙකක් විතර දාගන්නවා. ඊට පස්සේ ඒක හොඳට උතුරනකොට වගේ අපි දාගන්නවා නාරං ටික. මේ නාරං ටිකත් හොඳට මිශ්‍ර කරලා ගින්දර චුට්ටක් අඩු කරලා මේක තියෙනවා. එතකොට නාරං වල තියෙන විෂ උඩලා මේ විදිහට වතුර වගේ උනලා තියෙනවා. විනාඩි 15ක් වගේ යනකොට මේ වගේ වතුර හොඳට නටනවා. එතකොට නාරං වල තියෙන විෂත් මේ විදිහට ඇවිල්ලා. ඊට පස්සේ ගින්දර ටිකක් වැඩි කරලා අපි මේක හොඳට බහෙන්න දෙන්න ඕනේ. අන්තිමට මේ වගේ පෙනුමක් තමයි තියෙන්නේ. මේක කල් තියාගන්න පුළුවන්. මේ තියෙන්නේ මම හදාගත්තු ලුණු දෙහි. දෙහි වෙනුවට නාරං තමයි පාවිච්චි කරේ. මේක හෙට ඉඳන් උනත් අද හැදුවොත් කන්න පුළුවන්. ලුණු දාලා වේලලා නෙමෙයි තියෙන්නේ. එහෙනම් අදට ගිහින් එන්නම්. බයි.